සෑහෙන කාලෙකින් යාළුවෙක් බලන්න ආවා. ගන්තකුත් තියෙනවා දැක්කොත් නම් දන්නවා ඔයාලා කවුද කියලා. ඈතින් ඉන්නවා. ඉතින් මෙයා කොහොමත් ගම් වල ඉන්න එක්කෙනෙක්නේ. ඉතින් ආව පොඩ්ඩක් බලන්න කියලා. යාළුවෙකුත් එක්ක ආවේ අද නිවාඩු දවසේ. මේ යාළුවා බලන්න කියලා. අක්බෝ පහුගිය දවස්වල ඉතින් අක්බෝට අයිතිකාරයෝ සෑහෙන හිටියා. ඊට පස්සේ සුමේතරත් එහෙම මෙන්න හැදුවා අයිතිකාරයෝ. හැබැයි මුකුත් කරගන්න බැරි වුණා. මේ අක්බෝ ඉතින් ඉන්නවා. හැබැයි සුවෙන් කියන්නේ ශරීර සෞඛ්‍ය නම් අවුලක් නැහැ. හැබැයි ඉතින් ඇඟේ නම් තනිකරම තියෙන්නේ වෙඩි. ඔන්න ඉතින් අවුරුදු ගානකට පස්සේ ආයෙත් අක්බෝට මද කිපිලා. අවසානට මෙයා මද කිපුණේ මහා කනදරාව පැත්තේදී. මතකනේ මෙයාලා අපට හම්බෙච්ච හැටි. මහා කනදරාව වැවේදී පොතාන පාරේදී කොහොම සෙල්ලමක් අපිට දැම්මද? ඉතින් අවුරුදු ගානක් බෙහෙත් කරලා බෙහෙත් වල සැර ටිකක් බාල වෙන්න පටන් ගත්තාම අක්බෝ ආයෙත් යථා තත්වෙටම ඇවිල්ලා. ඒක ඉතින් මේ වටේ ඉන්න ගම්මුන්ට හොඳ ආරංචියක්. මොකද නැත්තම් මෙයා හැමතිස්සෙම වතුපාලු කර කර තමයි හිටියේ. හැබැයි කොහොම වුණත් මෙයාගේ ඇඟේ තියෙන වෙඩි කන්දරාවේ නම් අඩුවක් නැහැ. අපේ ගමෙන් ආරංචි වෙන හැටියට මේ දවස්වලත් මෙයාට සමහර වෙලාවට හොඳට වෙඩි නොඅඩුව ලැබෙනවලු. පේනෝනේ ඇඟේ තියෙන වෙඩි කන්දරාව. සුර නිබලත් මේ අලිරංචුවේම ඉන්නේ හින්දා අක්බෝත් උත්සාහ කරන්නේ මේ අලිරංචුවේම සහකාරියක් හොයාගන්න. මද හැදිලා තියෙන්නේ. මෙන් ඉන්නවා යාළුවා. අක්බෝට මද කිපිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා 2000 අවුරුදු කිහිපයක්ම බෙහෙත් කරා. ඒ හින්දා බෙහෙත් වල ප්‍රතිඵලයක් විදිහට මෙයාට මද කිපුන්නේ නැහැ. ඒ හින්දාම තමයි මෙයා හැමතිස්සෙම එකම තැන ඉන්න try කරේ. හැබැයි මේ වෙද්දි අක්බෝට මද කිපිලා. මද ගඳ හොඳටම එනවා. ඉතින් ඒක අහන්න හොඳම කාරණයක්. මොකද අක්බෝගේ තියෙන අලි මිනිස් ගැටුම සෑහෙන ප්‍රමාණයකින් අපට අඩු වෙනවා. මොකද අක්බෝ දැන් මේ දවස්වල රංචුත් එක්ක ඉන්නනේ. අලි රංචුත් එක්කම තමයි නිතරම ඉන්න මෙයා try කරන්නේ. පහුගිය දවස්වල කොහොම හරි අලි 50ක් විතර එක්ක තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි පහුගිය දවස්වල මෙයා පොඩි ෆයිට් එකකුත් ගිහලා තිනවා සුරනිමලත් එක්ක. ඒකේ චූටි වීඩියෝ කැල්ලකුත් අපට හම්බුණා. ඉතින් සුරනිමල කියන්නේත් හොඳ මේ හැටි දැඩි ඇතෙක්. අක්බෝ කියන්නේත් ඊට නොදෙවෙනි. අක්බෝගේ කකුලේ ඈ කොහෙද තුවාලෙත් තියෙන්නේ? මෙයාගේ පුංචි තුවාලකුත් තියෙනවලු. ඇත්ත දෙන්නටම තුවාල වුණා නේ? දෙන්නටම තුවාලලා තියෙනවා. ඉතින් අක්බෝ මද කිපෙනවා කියන්නේ මෙයාට තවත් කාලයක් ජීවත් වෙන්න අවස්ථාවක් තියෙනවා. කොහොමද දෙන්නගේ හැඩ? සුරනිමල කියන්නේ අක්බෝටත් නොදෙවෙනි ඇතෙක්. අක්බෝ කියන්නේත් එහෙමම තමයි. කොහොම හරි මේ දෙන්නගේ සටන ටික වෙලාවක් පැවතිලා තියෙනවා. දින කිහිපයක් තිබුණා කියලා තමයි ආරංචිය. පේනවනේ ඇත්තු දෙන්නගේ දේහධාරිය කොහොමද කියලා. අත තුවාල වෙලා තියෙන හින්දා අක්බෝට පුංචි අපහසුවකුත් ඇති. පේනවනේ මෙයා බලාගෙන ඉන්න අපූර්ව. ඉස්සර නම් අක්බෝ ළඟට ගිහිල්ලා මේ විදියට බලාගෙන ඉන්න පුළුවන්ද? දැන් අක්බෝ කියන්නේ හරිම අහිංසක ඇතෙක්. පේනව නේද? මෙයා සමහරට මතක් කරනවා ඇති පහුගිය දවස්වල අපි හම්බුණ හැටි. පාරවල් වල එළවපු හැටි. කනදරාව වැව් පිටියේ දාපු සෙල්ලම්. මේ වෙද්දි නම් අක්බෝගේ ශරීර සෞඛ්‍යයත් පොඩ්ඩක් හොඳටම තියෙන හින්දා ඇඟමතත් පොඩ්ඩක් හොඳට හැදිලා තියෙනවා. පහුගිය කාලෙම බෙහෙත් කරන හේතුව හින්දා මෙයාගේ ඇඟ පොඩ්ඩක් දුර්වල වෙලා තමයි තිබ්බේ. හැබැයි නමුත් නැවත අපට පරණ අක්බෝම බලා ගන්න පුළුවන් වේවි ටික දවසකින්. හැබැයි දැනටමත් මෙයා සෑහෙන ශක්තිමත් ඇතෙක්. කොයි වෙලේ බැලුවත් හැබැයි ගමක තමයි ඉන්නේ. නිතරම මෙයාලව බලන්න ගම්වල මිනිස්සු එනවා. මෙයත් ඉතින් ගම්වල මිනිස්සු බලන්න ගෙවල් වලටත් යනවා. හැබැයි දෙයනේ කියලා මේ වෙනකන් කිසිම කෙනෙක්ගේ ජීවිත හානියක් වාර්තා වෙලා නැහැ මෑත කාලයේදී. ඒක තමයි අපට අහන්න තියෙන සතුටුම කතාව. මේ වගේ ඇත්තු තව කී දෙනාද අපේ ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ?